මගුල් ගෙදර තිබ්බේ පුතා උඩඟු කොමට මිසක් ජීවත් වෙන්න හිතාගෙන නෙමෙයි. සතුට සැනසීම ප්‍රීතිය පතා නෙමෙයි. සෞභාග්‍ය කරා යන ගමනක් නෙමෙයි. මගුලේ තියෙන කැත ගතිය. මනමාලයට ලෑස්ති වෙන්න එච්චර වෙලා යන්නේ නැහැ පුතා. ඌ මම වරු පිරිතට ගිහිල්ලා ගෙදර වැඩ ටික සකසුරුවන් කහනේ ස්වාමීන් වහන්සේ චුට්ටක් ඉන්න කියලා දුවගෙන ගිහිල්ලා ලිඳ ගාවට මූණකට හොදාගෙන ගේ ඇතුළට ඇවිල්ලා මේක දඩි පිටි ගාලා ෂර්ට් එක දාගත්තා, කලිසම ඇඳගත්තා, කෝට් බෑයක් දාගත්තා. අපේ හඳුන්නේ හරි කියලා ඇවිල්ලා දැන් සෙත් පිරිත් කියන්න ඉඳගත්තා. සෙත් පිරිත් කිව්වා අප්පච්චි වෙලාව හරි කියලා කිව්වා. විනාඩි 20ක් යන්න ඇති පුතා මනමාලට ලෑස්ති වෙලා සෙත් පිරිත් කියලා ඔක්කොම කරලා ලෑස්ති වුණා ඌ. අප්පච්චි හරි කියලා කිව්වා. මනමාලි ඒකි පාන්දර දෙකට ඇහැරවන්න ඕන. පාන්දර දෙකට ඇහැරවලා කපරාදු කරන බාස්ලට එන්න කියලා, පොටි අදිනේ උන්ට එන්න කියලා, තීන්ත ගානේ උන්ට එන්න කියලා, ඇහි බැමි ගලවනේ උන්ට එන්න කියලා, මේකගේ ඇහි බැමි ගලවලා කපරාදු කරලා පොටි ඇදලා වැලි කොළ දාලා කපලා මම බලන්න හිටියා මහත්තයා ටීවී එකේ පෙන්නනවා මේ සහතික කාරණාවක් මං කිව්වේ. අර පොටි අදින හැඳි තියෙන්නේ. ඒ හැඳි අරගෙන ඇත්තටම මෙහෙම අදිනවා. ඒකොල්ලා ෆෑන් එකක් අල්ලලා ඉවරලා වේලෙන් දැරලා වැලි කොළයක් දාලා කපනවා. වැලි කොළේ දාලා කපලා බ්‍රෂ් කරලා ඊට පස්සේ ආන් අර තීන්ත අරගෙන බොලන් ගොර කාණ්ඩ වාගේ කරුමෙට ඉපදිච්චි අපි ගොර කාණ්ඩ වාගේ ඔය කරුමෙට හම්බෙච්ච ඔය ශරීරය ආයේ මාරු කෙරුව හැකිද? පෙර සංසාර ගමනෙන් හම්බෙච්ච එකක් නේද පුතා ඕක? ආයේ මාරු කරන්න බෑ. ඒක ගෑනුකම මේක පිරිමිකම. ඕවා මාරු කරන්න බෑ. සම අයිතින් ඉල්ලුවාට රූපේ වෙනස් කරන්න හැදුවාට කර්මානුරූපව හැදිච්ච එක පුතා මාරු කරන්න බෑ. මොන જાති කෙරුවා වෙනස් කරන්න හදන්න වෙන්නේ පුතා විරූපී වෙනවා මිසක් සුරූපී වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. අපේ මට මතකයි එක දේශපාලඥයෙක්ගේ ගෑණියක් හිටියා යකා තමයි. ඇහි බැම ගාලා මෙහෙන් ඇඳලා බලන්න. තනි යකානේ. ඒ මිනිස්සුන්ට කණ්ණාඩියෙන්වත් පේන්නේ නැද්ද දන්නේ මං අර හිටපු එක නෙමෙයි කියලා. එහෙම හැඟීමක් නැති උඩඟු කොමක් තියෙන අන්ධ භාවයනේ පුතා උඩඟු කියලා කියන්නේ. උඩඟු කියන්නේ අන්ධ භාවය. ඒක තමයි ඔය තියෙන්නේ. සල්ලි රුපියල් අර මට හෝටලයක බණකට එන්න කියලා තියෙනවා කොළඹ මහා හෝටලයක. ඒකේ ඒක කළමනාකාරවරයෙක් මට කිව්වා රූපලාවන්‍ය කටයුතු නැතුව සාරිය අඳින්න 12000යිලු. රූපලාවන්‍ය කටයුතු සියල්ල නිමා කොට සාරිය අඳින්න 45000යිලු පුතා.